සුබ දවසක් යාළුවනේ. අද අපි හදන්න යන්නේ කැරමල් පොඩිම. අපි බලමු මේකට ඕන කරන බර ටික මොනවද කියලා. මේ තියෙන්නේ ඒ ටික. දැන් අපි මේකට සීනි ග්‍රෑම් 20ක් විතර මේ වගේ ෆෑන් එකකට දාගන්නවා. ඒකටම වතුර මේස හැන්දි 4ක් විතර දාගන්නවා. මේක මේ විදිහට කැරමල් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉස්සර වෙලාම සීනි ටික රන්වන් පාට වුණාට පස්සේ වතුර එකතු කරගන්නත් පුළුවන්. මං අද හදන්නේ මේ විදිහට. මේ සීනි ටික හොඳට වතුරේ වල දිය වෙලා ඊට පස්සේ ආයෙත් මේ විදිහට ඝන වෙනවා. ඊට පස්සේ නැවතත් මේක රස්නෙට මේ වගේ සීනි ටික උණු වෙනවා. ලස්සන රන්වන් පාටක් වෙනකන් අපි මේක තියාගන්න ඕනේ. මේක හොඳට කැරමල් වුණාම අපි මේ පොඩිම හදාගන්න බෝල් එකට මේ පැණි ටික දාගන්න ඕනේ. දාලා හොඳට ඒක වටේටම කරකවලා ඒක හයි වෙන්න තියෙනවා. ඊට පස්සේ මම අද මේකට බිත්තර 6ක් ගත්තා. ප්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් ගත්තා. ඉතින් අපි දැන් මේ බිත්තර ටික මේ වගේ බෝල් එකකට කඩලා දාගන්නවා. දාලා වික්ස් එකක් අරගෙන මේ සුදු මදේ කහ මදේ හොඳට මික්ස් වෙනකම් මේ වගේ මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම මේකට සීනි මේස හැඳි 5ක් දාගත්තා. ඔයගලන්ගේ රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කිරි ටික මේකට එකතු කරලා ආයෙත් මේ වික්ස් එකෙන් මේ බිත්තරයි කිරි ටිකයි හොඳට මික්ස් වෙනකම් මික්ස් කරගන්නවා. දැන් මම මේකට එග් යෙලෝ කලර් එකෙන් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම වැනිලා ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික ආයෙ අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වගේ ලස්සන පාටක් ආවම අපි මේක මික්ස් කරන එක නවත්තලා මේ වගේ පෙරලා අපි බෝල් එකට දාගන්න ඕනේ. මේ විදිහට බෝල් එකට දාගෙන ඉවර වෙලා අපි මේ වගේ මේක ෆොයිල් එකකින් හොඳට කවර් කරගන්නවා. නැත්තම් මේක උමාලෙන් තැම් වෙනකොට මේකට වතුර යනවනේ. ෆොයිල් එකකින් මේක අපිට හොඳට කවර් කරගන්න පුළුවන්. මේක සීල් වෙන විදිහට මේ වගේ කවර් කරගන්නවා. ඊට පස්සේ අපි මේක මේ වගේ ස්ටීම් කරගන්න ඕනේ. මට මේකට විනාඩි 45ක් විතර ගියා. ඊට පස්සේ මේ වගේ ටූත් පික් එකක් දාලා අපි බලනවා මේක හොඳට තැම්බිලාද කියලා. ඊට පස්සේ විනාඩි 45ක් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගත්ත පුඩින් එක තමයි මේ තියෙන්නේ. දැන් අපි මේක මේ වගේ පොඩ්ඩක් ගලව ගන්න ලේසි වෙන්න මේ විදිහට මෙව කරගමු. ඊට පස්සේ මේ විදිහට පිඟානක් තියලා ලස්සනට මේක අනිත් පැත්ත අරව ගන්නවා. ඉතින් බලන්නකෝ මේක ලස්සනයි නේද? ලස්සනයි වගේම රසත් ඒ වගේමයි. ඔයගොල්ලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක්.